බඩගමුව කියන්නේ සදාහෘත වනාන්තර ලක්ෂණ පෙන්වන තැන. ඉතින් මෙහි වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය තමයි තේක්ක වගාව. මේක බ්‍රිතාන්‍ය යුගයේ ආරම්භ කරපු වගාවක්. නමුත් අද වන විට මේක වනාන්තරයක් බවට පත්වමින් තියෙනවා. මීට අමතරව අපට මහෝගනී, මී, කුඹු, කල්මිල්ල, පළු වැනි ශාකත් මේ වනාන්තරය තුල දක්නට පුළුවන්. බඩගමුව වනාන්තරයේ ඉහළ ස්තරය එහෙම නැත්නම් එමර්ජන්ට් ලේයර් තේක සහ මහෝගනී පවතින අතර පහළ ස්තරවල කුඩා පඳුරු සහ විවිධ ඔසු පැලෑටි වර්ග දක්නට පුළුවන්. මෙම ශාක පද්ධතිය පාංශු ඛාදනය වැළැක්වීමට සහ ප්‍රදේශයේ භූගත ජල මට්ටම පවත්වා ගන්නට ඍජුවම දායකත්වය සපයනවා.